දැන් මේ විවාදය කරන්න ඕනේ කියලා කිව්වා. කවුද අපිට කිව්වා එදා අපි මේ අඟහරුවාදා ඇවිල්ලා අපේ කවුද නලින්ද ජයදීස නැගිටලා කිව්වා අධ්‍යාපන ඇමති සම්බන්ධ විභාගේ අපි විවාද කරමු කියලා. එයා කිව්වා. කවුද කිව්වේ නලින්ද ජයදීස. ඇමතිතුමා කිව්වා විවාදේ පටන් ගමු කියලා. විවාදේ පටන් ගන්න චූදිතයා නෑනේ. ඒ කියන්නේ මගුල්ගේ ගමු කියලා කියනවා මනමාලි නැතුව. මනමාලි ඉන්න එපා මගුල්ගේ ගන්න. මනමාලිය ස්විට්සර්ලන්තයට යවලා මේගොල්ලෝ කියනවා මගුල ගමු කියලා. ඉතින් මගුල ගන්න බෑ මගුල ගන්න වෙන්නේ අන්තිමට මටයි නලින්දටයි තමයි. ඉතින් ඒක කරන්න බෑනේ. කතියෝජ කතානායකතුමනි මොකද ඒ විෂය අපි නැති හින්දා. හරිද? ඒ හින්දාද අගමැතිතුමිය ඉන්න ඕනේ විවාදේ ගන්න. දැන් මේගොල්ලෝ බලන්නේ අගමැතිතුමිය නැති වෙලා විවාදය අරගෙන අගමැතිතුමියට උත්තර දෙන්න තියෙන වෙලාව නැති කරලා අගමැතිතුමියෝ එමින් ෂොට් එක දෙන්න හදන්නේ. ඒවට අපි අහුවෙන්නේ නැහැ. ඒ හින්දා ඕගොල්ලෝ ගෙන ආපු අගමැතිතුමිය ඕගොල්ලෝ උස්සගෙන යන්න. ඒක අපේ කරේ තියලා යවන්න එන්න එපා. මොකද එයා නැති වෙලා විවාද ගන්නේ මොකටද? ඕ ආවම ගේන්න. ඒ හින්දා ඉස්සලා මනමාලිව ගේන්න. මනමාලි ගෙනාව මගුල ගමු. ඒක ප්‍රශ්නයක් නෑ. ආයි නැකත් වෙලාවල් බලන්න තියෙනවා. ආයි මේ පොරොන්දම් ඔක්කොම බලන්න තියෙනවා. මොකද මගුල කැඩුනානේ. ඒ කැඩිච්ච මගුල ආයි ෆිට කරන්න පොරොන්දම් බලන්න ඕනේ නේද? ඒ චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. ඒව බලලා අපි ආයි ගේන්න. අපි මේ මගුල ගන්නවට අපි විරුද්ධ නෑ. නමුත් තමුන්නාන්සලා මනමාලිව ස්විට්සර්ලන්තයට යවලා කියනවා මගුල ගමු කියලා.